ආයුබෝවන් මම හිතන්නේ අපි පහුගිය සතියේ කතා කරා ගර්භිණී කාන්තාවකගේ පළවෙනි මාස තුන සම්බන්ධව. අද අපි කතා කරමු ඉතුරු ඒ කියන්නේ 4 5 6 කියන එහෙම නැත්නම් අපි සෙකන්ඩ් ට්‍රයිමස්ටර් එකේදී මොනවද තියෙන අපි පිළිපදින්න ඕනේ කරුණු සහ විශේෂිත වෙන්නේ කොයි විදිහටද කියන එක. දැන් ආයුර්වේදයේ මෙතන විශේෂයෙන් 4 වෙනි 5 වෙනි සහ 6 වෙනි මාසය ගැන කතා කරලා තියෙනවා. එකක් දරුවාගේ දැන් අපි දන්නවානේ ශුක්‍ර ශෝණිත ජීව කියලා කොටසකුත් එකතු වෙලානේ කල්ලයක් හැදෙන්නේ. මෙන්න මේ ජීව නැත්තම් අර විඥානයේ පෞද්ගලිය භවයේ එයාගේ තිබුණු ආසාවල් ඉස්මතු වෙන්න පටන් ගන්නවා 4 වෙනි මාසයේදී. අපි ඒකට කියනවා දව් හෘද. එහෙම නැත්නම් අර දොළ දුක. ඒ කියන්නේ හදවත් දෙකක ඒ කියන්නේ එයාගේ ආශාවන් මවතුලින් ප්‍රකාශ වෙනවා. තියෙනවා අපි මුලින්ම දන්නවා දොළ දුක කියන එක අහලා තියෙනවා. ඒ වගේම ඒක සත්‍යයක්. ඒ විඥානයේ ඒ අවශ්‍යතාව තමයි මේ පෞද්ගලික මතකයන් ඉස්මතු කරගෙන තමයි ඉතින් වෙන්නේ. ඇත්තටම 4 5 6 කියන මාස මවට හරි වැදගත්. එකක් තමයි දැන් ඒ වැදගත්මහා කලලේට පෝෂණය දෙන්න පටන් ගන්නවා මේ තුන්වෙනි මාසයෙන් පසුව. එතකොට ඉතා හොඳින් බර වැඩි වීම සිද්ධ වෙනවා. ඒ වගේම දරුවාගේ බුද්ධි වර්ධනය විශේෂයෙන් මොළය ගත්තොත් අපි දන්නවා දී ධෘති ස්මෘති කියලා ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ මෙමරි පවර්, රිකලෙක්ටිව් පවර් ආදී වශයෙන් ඒ කියන්නේ මොළයේ පිහිටන නෙරුම් නැමි ඉතා ගැඹුරින් පිහිටන තරමට සහජ බුද්ධිවත් දරුවෙක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ආයුර්වේදයේ විශේෂයෙන් කියලා තියෙනවා 4 වෙනි 5 වෙනි 6 වෙනි මාසවල ගත යුතු දේවල්, ගත යුතු ආහාර. ඒවා ඉතාම වැදගත්. ඉතා අපි අත්දැකීමෙන්ම දන්නවා දැන් මේ ආයුර්වේද ප්‍රතිකාරයේ තියෙන සුවිශේෂත්වය. මොකද ශාස්ත්‍රීය බුද්ධි කියලා තියෙනවා. ඒ කියන්නේ 6 වෙනි මාසයේ තමයි බුද්ධිය උපරිම විදියට එතන ඒ කියන්නේ නිරුන් නැමි උපරිම ආකාරයෙන් පීඨීම සිද්ධ වෙන්නේ. ඒ වගේම කලලේ බර වැඩි වීම මේ ඔක්කොම මේ කාලේ අපිට දැක ගන්න පුළුවන්. එතකොට අපි විශේෂයෙන් දවුනද කියන එක අපි තව වැඩි දුර විස්තර අපි කතා කරමු ඊළඟ මොකද කාලය එක්ක අපි බලුවොත් තුන්වෙනි සෙකන්ඩ් තර්ඩ් ට්‍රයිමස්ටර් ඊට පස්සේ අපි කතා